රෝස පාත්තියක් වෙන්න හදන්න එපා. පස්සේ ෂෝක් එකේ ඉන්දෝලා රෝස පාට ආසනයක ඉන්දෝලා මම ඔයාලට සලකන්නේ නැහැ. එහෙනම් බබාවේදී ජොබ් එකක් හොයාගන්න. බබා ජොබ් තියෙනවනේ. ඒ වගේ එකක් හොයා. රුපියල් කෝටි 10ක ලොතරැයියක් ඇතුණා කියලා හෙට. ඒවල කියලා වුණොත් වර්තමාන ලංකාවේ හැටියට කුලී වැඩ තමයි කරන්න වෙන්නේ. නැත්නම් දේශපාලනය කරන්න වෙනවා. ෆිසිකල් අපිට බඩගියටි. රෝස පාත්තියක් වෙන්න හදන්න එපා. සාමාන්‍ය මෙඩිසින් ඉංජිනේරින් කරනවා කියන්නේ කට්ටක්. දැන් ඔයාලා ඒක දන්නේ නැතුව නම් යන්නේ එන්න එපා. يعني මෙඩිසින් ඉංජිනේරින් කරනවා කියන්නේ කට්ට ගන්න යන්නේ ඔයාලා මේ පාස් වෙලා යන්නෙත් කට්ට ගන්න. ගියාට පස්සේ ෂෝක් එකේ ඉන්දෝලා රෝස පාට ආසනයක ඉන්දෝලා මම ඔයාලට සලකන්නේ නැහැ. පට්ට කට්ටක් තියෙනවා ඔය ඇතුලේ. ඒ නිසා බබා වෙන්න එපා. හරිද? එහෙනම් බබාවේදී ජොබ් එකක් හොයාගන්න. බබා ජොබ් තියෙනවනේ. ඒ වගේ එකක් හොයාගන්න. එතකොට සාමාන්‍යයෙන් ඉංජිනේරින් මෙඩිසින් ගත්තාම වර්ක් ලෝඩ් එක ඔයාට ලොකු ප්‍රෙෂර් එකකට ඔයාට මුහුණ දෙන්න වෙනවා. ඒ අතරමැද්දෙන් ඔයා කලමනාකරණය කරගෙන දේවල් ඉගෙනගෙන ඔයා ලොකු ලෙවල් එකකටපත් වෙනවා. ඔයාගේ ජීවිතේ මිනිස්සු කියන ඒවා අර නිකන් පුළුවන් තරම් රෆ් සිදුවීම් වලට මුහුණ දෙන්න තමයි මිනිස්සු හයිය වෙන්නේ. ජීවිතේ නරක අත්දැකීම් ගන්න වැඩි වෙන්න ඒවට ඒ ප්‍රෙෂර් එකට ඔරොත්තු දීලා තමයි මිනිස්සු හයිය මිනිස්සු වෙන්නේ. එහෙම නැතුව දැන් හිතන්නකො එකපාරටම රුපියල් කෝටි 10ක ලොතරැයියක් ඇතුණා කියලා හෙට. හිතනවාද ප්‍රශ්න විසඳෙනවා කියලා? සමීක්ෂණයක් කරලා තියෙනවා. ඔකට පොතකුත් තියෙනවා. මට පොතේ නම මතක නැහැ. ඔය මම පොතේ වුණ නම ඉන්ටර්නෙට් පස්සේ බලලා කියන්නම්. අර ඩොලර් මිලියන ගණන් වල ලොතරැයියක් ඇදිච්ච මිනිසුන්ගේ ජීවිතය කියලා ඊට අවුරුදු 10කට විතර පස්සේ කරපු සමීක්ෂණයක්. කියන්නේ ලොතරැයිය ඇදිලා අවුරුදු 10ක් විතර මේ මනුස්සය අධ්‍යයනය කරලා කරපු සමීක්ෂණයක්. 199ක්ම 94ක්ද කොහෙද ගාන හිටපු තත්ත්වයට වඩා පල්ලෙහා තත්ත්වෙක ඉන්නේ අවුරුදු 10කින්. කියන්නේ ඌ හිටියටත් වඩා කියලා වෙලා උඩ අවුරුදු 10කට පස්සේ ඩොලර් මිලියන ගාන ඩොලර් මිලියනයක් කියන්නේ රුපියල් කෝටි 30 ගාන. රුපියල් කෝටි 30 ගාන ඒවා ඩොලර් මිලියනයක් ඇදුනත් රුපියල් කෝටි 30 ගාන. ඒතර ඒ ඇදිච්චේ උන් අවුරුදු 10කට පස්සේ හිටියටත් වඩා කියලා වෙච්ච තැනක. يعني ඌගේ ජීවිතේ සමහරවිට සුයිසයිඩ් කරගෙන අවුරුදු 10කට පස්සේ. හරිද? හිටියටත් වඩා කෙලවෙන තැනක. එතකොට ඒකට හේතුව එහෙම සුයිප් පැදිලා ගොඩ ගිය කවුරුවත් ඉන්නවද මේ ලංකාවේ ලොකු ව්‍යාපාරිකයෝ දක්ෂ එන මොකක් හරි ඉන්නවා සුයිප් පැදිලා ගොඩ ගිය මිනිස්සු අහලා තියෙනවද? සුයිප් පැදලා ගොඩ ගිය සුයිප් එකක් ඇදිලා ජීවිතේ එහෙන සාර්ථක වෙලා දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙච්ච එහෙම කවුරුවත් නැහැ. කියලා වෙලාම හැන්දි ගෑවිලාම යනවා. හරි. ඒ නිසා මේ හේතුව සල්ලි හම්බුණාට බෑ. සල්ලි කන්ට්‍රෝල් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක ඔයාගේ මේ ඔයා ගොඩනගෙන ප්‍රොසෙස් එකේ කෑල්ලක්. එහෙම නැත්නම් ඔයා මෝඩ දේවල් දෙක තුනක් කරලා හොම්බෙන් යනවා. හිටියටත් වඩා ණයයි. දැන් ණය නෑනේ. හිටියටත් වඩා ණය වෙනවා. ඒ නිසා මේක ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ සාර්ථකත්වය කියන්නේ මෙන්න මෙතනින් ඉවර වෙන එකක් නෙමෙයි. මෙන්න මේ ගාන හම්බ කරාම ඉවර වෙන එකක් නෙමෙයි. ඒක ගමනක්. ඒක ඔයා ඩිවෙලොප් වෙන්න ඕනේ. හරි? කාලයත් එක්ක ඔයාගේ ස්කිල් හැදෙන්න ඕනේ. sannivedana හැකියාවල් සමහරට මේවා මේ වගේ මේ හදිසි නෙමෙයි. වර්ක් ලෝඩ් එක වැඩි සිටුේෂන් එකක් හැන්ඩල් කරලි ඩිසිප්ලින් එක පිළිවෙලට හදාගනිලි ඔයාට හොඳ විනයක් පවත්වා ගන්න එක පිළිවෙලකට වැඩ කරන එක ඔය ඔක්කොගේම එකතුවක් තමයි මේ ලෝකේ 100ට එකක මිනිස්සු කියලා කියන්නේ 100ට එකක මිනිස්සු කියන්නේ බොහොම සැප පහසුවෙන් ජීවත් වෙන මිනිස්සුනේ මේ ලෝකෙන් 100ට එකයිනේ සැප පහසුවෙන් ජීවත් වෙන්නේ 99ක් නිකන් ඔහේ මැරණකන් ජීවත් වෙනවා 100ට එකක් සැප පහසුවෙන් ජීවත් වෙනවා ඔය 100ට එකට එනවා කියන්නේ ලංකාවේ හරි 100ට එකට එනවා කියන්නේ නිකම් මේ මොකක්වත් කරන එක නෙමෙයි. අනිත් මිනිස්සයාගේ අත්දැකීම්, ස්කිල් සහ ඒ දේවල් හැදෙන්න ඕනේ. ඊට පස්සේ අධ්‍යාපනය හැදෙන්න ඕනේ. හැමදේම එකතුවක්. ඒතර මේ සමස්ත පැකේජ් එකක් දෙනවා මේ ලංකාවේ ඒ ලෙවල් වලින්. ඔය මගේ USA වල යාළුවෙක් ඉන්නා මාත් පොඩි කාලෙම ඉඳන් හිටපු එකා. මම දන්න කාලේ ඉඳන් මාත් හිටපු එකා දැන් ඉන්නේ USA. මේ දවස්වල ලංකාවේ ඉන්නේ. මේ ඌ PhD එකක් කරනවා ෆිසික්ස් වලින්. එතකොට ඉංජිනේරින් කරේ මොරටුවේ කැම්පස් එකේ මගේ බෝඩි මේ. එතකොට ඌ කිව්වා ළමාට ඌව දැන් මේ ළඟදී හම්බෙච්ච වෙලාවෙත් ඌ මට කිව්වා ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක USA වලට වඩා හොඳයි කියලා. මම කිව්වා ඉතින් හිම වෙන්න බෑනේ හැමදාම හැමෝම ලංකාවේ এডুকেෂන් සිස්ටම් එකට බයිනවනේ මේක චාර්ටර් සීන් එකක් කියලා. ඒතර USA වලට වඩා හොඳයි කියන්නේ ඇයි? එයා කියනවා ඒ රටවල් වලින් PhD එක දක්වා එන පුද්ගලයෝ ඉන්නවනේ. ඒ රටවල් වලින් එයාගේ අදහස මම කියන්නේ. ඒතර ඒ රටවල් වලින් PhD එක දක්වා ඉගෙන ගන්න එන කට්ටියට චැලෙන්ජ් ගන්න බෑ අපි තරම් කියලා. ලේසියෙන් අපි ඉස්සරහට යනවා කියලා. චැලෙන්ජ් ගන්න බෑ. ඒගොල්ලෝ ඒකට එච්චර හાર્ඩ් වර්ක් කරගන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට මේ ප්‍රශ්න එක්ක කරගන්න බෑ. අපේ ඒ ලෙවල් කරනවා කියන්නේ සියලුම ආකාරයේ කරදර ඔක්කොම මුහුණ දෙනවා කියන එකනේ. වෙන්න දින ඔක්කොම දේවල් වෙනවනේ ඒ ලෙවල් කරද්දි.
ඒ ලෙවල් කරද්දි වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙනවා. නරක දේවල්, කෙල වෙන දේවල්, නෑදෑයෝ පුදුපරිම සපෝට් එකක් දෙනවා. හරිද? එහෙම තියෙනවනේ. එතකොට අර ඒකේ ඒ ලෙවල් කරලා සාර්ථක වෙන එක කියන්නේ සෑහෙන දුරකට හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒව අධ්‍යාපනික වශයෙන් විතරක් නෙමෙයි. ඌ ජීවිතේ චැලෙන්ජස් වශයෙන් ගොඩක් දේවල් වශයෙන් සෑහෙන දුරකට හොඳ ප්‍රොඩක්ට් එකක්. එතකොට ඒ නිසා එයාගේ අදහස අනුව එයා කියනවා ඒ ඉන්න කට්ටියකින් ඉතින් ලංකාවෙන් එන කට්ටිය සාමාන්‍යයෙන් හොඳයි අනිත් ඔය බහුතරයක් රටවල කට්ටියට වඩා. ඒගොල්ලන්ට මේ ලෙක්චරර්ස්ලත් කැමතියි. බුදු ආයේ අරකට මේකට යන්යුම් ගන්න නැහැ. ඌට දවල්ට කණ්ඩ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඌ ඒ විදිහට වැට්ටික් කරගෙන යනවා. කියන්නේ ඌට ඒකට හાર્ඩ් වර්ක් කරන්න පුළුවන්. ඒකට ඩෙඩිකේෂන් එකක් දෙන්න පුළුවන් ඌට. කැපකිරීමක් කරන්න පුළුවන්. ඒ නිසා මේ මතක තියාගන්න මේ A level කියන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒ තුනක් දාගන්න එක විතරක් නෙවෙයි. ඔයාට ඇති වෙන සියලුම ප්‍රශ්න අරවා මේවා ඔක්කොම ටික කලමනාකරණය කරගනිමින් ඉස්සරහට යාම. ඒතර ඒකෙන් සමත් වෙන බහුතරයක්. ඒකෙන් මේ කඩයිම පාස් කරගන්න බහුතරයක් ජීවිතේ හොඳ තැනකට යනවා. බහුතරයක්. ඉතලා හිටලා දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන් එතනින් පස්සෙත් වැඩි නාගන්න. මුත් බහුතරයක් ජීවිතේ හොඳ තැනකට යනවා. ජීවිතේ টොප් ලෙවල් එකට එනවා. 100ට එකට වගේ එනවා. ඒ නිසා මේක ලොකු ප්‍රොජෙක්ට් එකක්. කීයක් හරි හම්බ වෙනවා වගේ වැඩක් විතරක් නෙවෙයි. ස්විප් එකක් හදනවා වගේ වැඩක් නෙවෙයි. ඒ නිසා බබා වෙන්න එපා. මාස 8 හරියට වැඩ කරන්න. මං කලිනුත් කිව්වා ෂයි එක පටන් ගන්නදී වෙන්න පුළුවන් සියලුම කරදර වෙයි. හරිද? වෙන්න පුළුවන් සියලුම කරදර වෙයි. ඒක දැනගෙන වැඩ කරන්න. ඒව වෙන්න පුළුවන් කියලා දැනගෙන වැඩ කරන්න. හරි. ඉන්ටර්වලට යන්න කලින් එක දෙයක්. අර අපේ දැන් අපි කරනවානේ ප්‍රොජෙක්ට් එකක් 24 බැච් එකකින්. පන්තියේ 24 බැච් එක ප්‍රොජෙක්ට් එකක් කරනවා. ප්‍රොජෙක්ට් දෙකක් කරනවා. එතන එකක් තමයි සොයුරු හරසල කියලා කියන්නේ. සොයුරු හරසල කියන්නේ ලංකාවේ ඉස්කෝල 40කට O level දැන් එනවා මාර්තු මාසේ. ලංකාවේ දුෂ්කර පාසල් 40ක් තෝරගෙන ඒකේ O level ළමයින්ට සම්පූර්ණයෙන් සියලු සබ්ජෙක්ට් උගන්වලා සෙමිනා එකක්, ප්‍රධාන සබ්ජෙක්ට් උගන්වන සෙමිනා සීරීස් එකක් මාසෙ පුරාවටම. ඒ පාසලට අදාළ මොකක් හරි උදව්වක් කරන්න ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා. ඒ ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න සල්ලි. ඒ සෙන්ටර්ස් අපිට අපි දිවෙන පුරා සෙන්ටර්ස් 37ක් තියෙනවා. පේපර් ලියන ආයතන 37ක් තියෙනවා. ඒ 37යි ප්‍රධාන ආයතන 4යි එකතු වෙලා ඉස්කෝල 40කට මේ ප්‍රොජෙක්ට් එක කරනවා. ඒ එක එක දැන් කුරුණෑගලින් එක ඉස්කෝලයකට, නුවරින් එක ඉස්කෝලයකට, ගාල්ලෙන් එක ඉස්කෝලයකට, මාතරෙන් එක ඉස්කෝලයකට මේ විදියට. ඒතර මේ ඉන්නේ 24 බැච් එකේ මේ ප්‍රොජෙක්ට් එක කරන ළමයි කණ්ඩායමෙන් කීප දෙනෙක්. මේගොල්ලෝ ඒකට අදාළ මුදල් උපයාගන්නේ එක එක කට්ටිය එක එක විදිවලට. සමහර කට්ටිය සමහර දිස්ත්‍රික්කවල ඒගොල්ලෝ බඩ ඉරිඟු විකුණලා තිබ්බා. සමහරව අච්චාර විකුණලා තිබ්බා. සමහරව සින්දු කියලා දැන් නුවරගරේ සින්දු කියලා මේවා කළා. සමහරව වේදිකා නාට්‍ය වගේ ඒවා කරලා සල්ලි හොයලා තිබ්බා. සමහරු පොය දවස් වලට පන්සල් වල ඉස්සරහා තියාගෙන මල් දැහැත් වට්ටි විකුණලා සල්ලි හොයලා තිබ්බා. සමහරු කාවොෂ් කරලා සල්ලි හොයලා තිබ්බා. ඔයාලත් මොනවද කරේ? බඩ ඉරිඟු විකුණනවා. එතකොට එක එක විදිහට තමයි මේ ෆන්ඩ් එක රේස් කරන්නේ. ඒ කියන්නේ අපි කිසිම කම්පැනි එකකින්වත් මේ වැඩේට අවශ්‍ය මුදල කම්පැනි එකකින් ගන්න ඕ එම ස්පොන්සර්ෂිප් එකකින් ගන්න නැහැ. හේතුව ඒකට සම්බන්ධ වෙන ළමයින්ටත් මේ මුදල් උපයා ගැනීම කියන එක වෙනම අත්දැකීමක්. අපි කායෙන් හරි ගිහලා ඉල්ලන්න පුළුවන්. සමහරට මේ ටීම් එකේ ඉන්න එක එක ගෙදරට වුණත් මේ සල්ලි ටික දෙන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව මේ මුදල් උපයා ගැනීම කියන එකත් යම් අත්දැකීමක් හින්දා ඒගොල්ලෝ ඒකෙන් තමයි ෆන්ඩ් එක රේස් කරන්නේ. මුදල උපයලා ඒ ඉස්කෝලේට උගන්වලා ඉස්කෝලේට මොනවද හදලා දෙනවා. සමහරට කැඩිච්ච වොෂ්රූම් එකක් මොකක් හරි හදලා දෙනවා. ඒ ප්‍රොජෙක්ට් එකේ දැන් මේගොල්ලෝ ෆන්ඩ් රේස් කරලා මේ අවසාන අදිරිදිර මේගොල්ලෝ බුක් මාක්ස් ප්‍රොජෙක්ට් එකක් උත් කරනවා. බුක් මාක්ස් උත් විකුණන වැඩක් කරනවා. ඒතර ඒකේ ඔයාලට පුළුවන් සහයෝගයක් දෙන්න. ඒ කියන්නේ ඔයාට ආර්ථික වශයෙන් ඔයා හොඳ ෆිට නැත්තම් මේ වෙලාව උදව් කරන්න එපා. ඊළඟ අවුරුද්දේ මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙලා ඔයා මේකට සම්බන්ධ වෙන්න. පුළුවන් ළමයි පුළුවන් පොඩි උපකාරයක් දෙන්න. මේ බුක් මාක්ස් වැඩේට අපේ පන්තියේම 24 බැච් එකේ වැඩක් මේක ලංකාව පුරා ඉස්කෝල වලට කරන. මොකද අපි try කරනවා ඉස්කෝල 40ක O level ළමයි පාස් කරගන්න. මොකද A level කියලා වුණොත් මොනවා හරි කරගත්ත හැකි. මැරෙන්නේ නැහනේ. කුලී වැඩ කරන්න වෙන්නෙත් නැහැ. A level කියලා වුණොත් වර්තමාන ලංකාවේ හැටියට කුලී වැඩ තමයි කරන්න වෙන්නේ. නැත්නම් දේශපාලනය කරන්න වෙනවා. හරිද? ඒ නිසා මේ පුළුවන් දෙයක් තියනවා නම් කරන්න. හරි. ඉන්ටර්වල්